පංජාබ් පරදා සන්රයිසර්ස් එකටම එයි. ඒ ඔක්කොම ඉෂාන් මාලිංග නිසාලු කාව්‍යත් කියයි. ඉෂාන් මාලිංග ග්‍රීන් බෝල් වල පළමු තැනට. දසුන් තාම IPL තරඟාවලියේ කර ඇති එකම දේ 4-5ක් නවත්තන්න ගිය එක විතරයිලු. ඇයි මේ දස්සට කැපිල්ල? හැබැයි දසට කෝටි 4 නම් ෂුවර්. පංජාබ් නායක අයියර්ගේ වටිනා විකට් එක ඉෂාන් මාලිංග දවාගත් පසු සන්රයිසර්ස් හිමිකාරණිය වන කාව්‍යා මාරන් මාලිංගට පෙන්නූ දෙයක් එළියට. පැතුම්ම බලන්න ඉන්දියාවට අපූරු අමුත්තා. රාජස්ථාන් රොයල් කණ්ඩායම කරන්න යන අමුතුම වැඩෙත් එළියට. ඉතින් IPL පොයිල් ටේබල් එකේ පංජාබ් පරදා සන්රයිසර්ස් කණ්ඩායම ඉදිරියට. IPL තරඟාවලියේ සන්රයිසර්ස් කණ්ඩායම සහ පංජාබ් කින්ග්ස් කණ්ඩායම අතර තරඟය ඊයේ පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහර දුන් සන්රයිසර්ස් කණ්ඩායම ලකුණු 235ක් රැස් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පංජාබ් කින්ග්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණයි. ඒ අනුව සන්රයිසර්ස් කණ්ඩායම ජයග්‍රහණය කෙරූ අතර IPL පොයින්ට් ටේබල් එකේ පළමු ස්ථානයටද පැමිණියා. එහිදී ඉෂාන් මාලිංග විසින් පංජාබ් කණ්ඩායමේ නායකයා වන අයියර්ගේ වටිනා විකට් එක දවාගත් අතර එම මොහොතේදී කාව්‍යා විසින් මාලිංගහට සිග්නල් කරමින් Tamanගේ සතුට පෙන්වනු ලැබුවා. ඊයේ එම තරඟ ජයග්‍රහණය කිරීමටද එම කඩුල්ල වැදගත් වූ අතර IPL පොයින්ට් ටේබල් එකේ පළමු ස්ථානයට සන්රයිසර්ස් කණ්ඩායම පැමිණීමට ප්‍රධාන හේතුවද මාලිංගගේ පන්දු යැවීම බවට පැට් කමින් මෙන්ම කාව්‍යා මාරන්ද පවසා තිබුණා. ප්ලේ ඔෆ් වටේදී ඩොට් පන්දු යැවීම වෙනුවෙන් ග්‍රීන් බෝල් ලෙස සම්මානයක් ලබා දෙන අතර ඊයේ තරගයේදී ග්‍රීන් බෝල් සම්මානය ඉෂාන් මාලිංග විසින් දිනාගත්තේ ඩොට් බෝල් 11ක් යවමින්ය. දසුන් ශානකව රාජස්ථාන් රොයල් කණ්ඩායම මිලදී ගත්තේ රුපියල් කෝටි 4කට වන අතර දසුන් ශානක රාජස්ථාන රොයල් කණ්ඩායම වෙනුවෙන් තවමත් කර ඇත්තේ 4 සීමාවක් ආසන්නයට ගිය පන්දුවක් රැක ගැනීම විතරයිලු. තවද පැතුම් නිශ්ශංකව බැලීමට පැතුම් නිශ්ශංකගේ පුතු සහ බිරිඳ ඉන්දියාවට ගොස් ඇති අතර ඉදිරි තරඟවලදී පැතුම් නිශ්ශංකගේ ගැහිල්ලද අපට බලා ගැනීමට පුළුවන්. ඊළඟට රාජස්ථාන් රොයල් කණ්ඩායමට ඇති තරඟවලදී රාජස්ථාන් රොයල් කණ්ඩායම රෝස පැහැති ජර්සියක් ඇඳීමට කටයුතු කරන අතර එයට හේතුව වන්නේ රාජස්ථාන් වල විදුලි පහසුකම් නැති පුද්ගලයන් වෙනුවෙන් එම තරඟවලින් ලැබෙන මුදල් පරිත්‍යාග කිරීම බවයි වාර්තා වන්නේ. ඉතින් අපේ ඉෂාන් මාලිංගගේ දස්කම් මෙන්ම පන්දු යැවීම ගැනත් ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.